කොහොමද ඉතින් මේ තවත් එක් දවසක අවසානයක් කිව්වොත් මං හරියටම හරි. මං ඔයාගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්නද? ඔයා ඕනි තරම් ගමන් බිමන් යනවැතිනේ. ඉතින් මේ යන අතරතුරේ ඔයා කොච්චරනම් දකින්නවද සත්තු පාරේ අතරමං වෙලා ඉන්න බවෝ පෝසෝ ඔයා කොච්චර දකින්නවද? ඔයාද තවත් ප්‍රශ්නයක් අහන්නද? ඔයා දකින්නවද ගෙවල් ඇති කරන පෝසෝ බවෝ සත්තු? ඉතින් මං හිතනවා ඔයාගේ ගෙදරත් බවුවෙක් හරි පෝසෙක් හරි අජාතිහරි බවුවෙක් හරි පෝසෙක් හරි මොකක්හරි සතෙක් හරි ඇති කියලා. ඉතින් අපි හැමෝගේම ගෙදර එක සතෙක් හරි ඉන්නවා. ඉතින් ඔයා බවුවෙක් හරි පෝසෙක් හරි ගෙදරට ගේනවා එයාලට සාත්තු කරන්න බලාගෙන නම් හැබැයි සමහරක් අය සත්තු ඉතින් ඔයාගේ ගෙදරට බවුවෙක් හරි පෝසාලුවෙක් හරි ගෙනවනම් දෙපාරක් හිතන්න මට මෙයාට හැම පහසුකමක්ම හැම සැපක්ම හැම සතුටක්ම ආදරයක්ම දෙන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒක දෙපාරක් හිතලා බවුවෙක් හරි පෝසෙක් හරි ගන්නවා. ඉතින් මගේ යාළුවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්නවද මම ඔන්න ආදරෙට ඉන්නවා. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මගේ YouTube channel එක follow කරලා තියාගන්න. මගේ මේ ලස්සන වීඩියෝස් බලන්න ආස නම් subscribe කරලා තියාගන්න. හැමෝටම බුදු සරණයි. 等一句问，等到了天明，是我做过最愚蠢的一件事情。分开没有原因，爱不在了而已，连告别都那么悄无声息，是不是我们的关系有时小心？要不怎么会从情谊走到如今？可是闭上眼就能清晰看见你，在我梦里。我爱过你也仅此而已，是一次自私的任性，这无始无终的感情。